එකක් අපිට ගොඩාක්ම වටිනවා. මොකද හේතුව මේ ටේප් එකක් නැතුව අපි වැරදි මෙෂර්මන්ට් එකකින් ඇඳුම් ගත්තොත් ඔයාලට ඇඳුමක් නැති ඇඳුමෙන් ප්‍රයෝජනෙකුත් නැති වෙනවා. ඒ වගේම ඔයාලගේ මුදලත් අපරාධේ නැති වෙලා යනවා. මුලින්ම කරන්න ඕනේ ඔයාලා අපි ඒ තෝරගන්න පේජ් එකෙන් ඔයාලට අදාළ ගවුම කියලා එයාලට chat එකකින් කියලා ඉවරලා ඊට පස්සේ එයා page එකම size chart එකක් තියෙනවා. එයාලට උචිතන size chart එක ඔයාලට දෙවි. ඒ දුන්නට පස්සේ ඔයාලා බලන්න ගොඩක් වෙලාවට මේ tape එකේ තියෙනවා මේ පැත්ත අඟල් මේ පැත්ත සෙන්ටිමීටර්. ඒ කියන්නේ ඉන්ච් කියලා තියෙනවා. එහෙම නැත්නම් සෙන්ටිමීටර් කියලා සඳහන් කරලා තියෙනවා. එයාලගේ chart එකත් ඒ measurement දෙකෙන් තමයි ගොඩක් වෙලාවට country වලසක් වගේම ශ්‍රී ලංකාවෙත් ඒ විදිහට තමයි තියෙන්නේ. එතකොට එන්නේ chart එක අරගෙන ඔයාලා කරන්න ඕනේ ඉස්සෙල්ලම ඔයාලගේ මිමි ටික ඔයාලා ගන්න ඕනේ. මොකද කාන්තාවක් ගත්ත සමහර කාන්තාව උසයි සමහර කාන්තාව මිටි. ඒ වුණාට එයාලගේ උරහිස් පළල් වෙන්න පුළුවන්, පළල අඩු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි බස් සයිස් එක. කියන්නේ අපි බස් කියලා කියන්නේ පපුව ප්‍රමාණය. පපුව ප්‍රමාණය සමහර මීඩියම් අයගේ පවා මීඩියම් කියලා අපි දැන් ගන්න සයිස් chart එකෙන් උරහිස මීඩියම් ගත්තට සමහරවිට බස් එක මීඩියම් කෙනෙකුට වඩා වෙනස් වෙන්න පුළුවන්. එතකොට සයිස් chart එකක තියෙන ප්‍රමාණ වලින් සමහරලාට මින් වෙනස් වෙන්න පුළුවන්. හැමෝම ඔන්ලයින් පේජ් කරන ගාව පොදු සයිස් chart එකක් තියෙන්නේ. ඒකේ තන එක්කෙනෙකුට එක්කෙනෙක් අතර පොඩි සුළු වෙනස්කම් වෙන්න පුළුවන්. ඒක යාලට කියන්න ඕන අපි පැහැදිලිව කියන්න ඕන අපි ගාව මේ වගේ ටේප් එකකින් අපි අපේ මින්ම තියාගත්තොත් අපිට ඒ chart එකේ පොඩි වෙනසක් තියෙනවනම් අපිට පුළුවන් යාලට කියන්න මගේ මෙන්න මේ සයිස් තමයි පපුව මේ සයිස් ඉන මේ සයිස් තමයි උරහිස ඒ විදිහට කියලා අපිට කියන්න පුළුවන්. අන්න ඒ වගේ ඔන්ලයින් වලින් බඩු ගනිද්දී අනිවාර්යෙන් තමන්ගේ ශරීරය ගැන තමන් හොඳ අවබෝධයකින් තමයි ඔන්ලයින් වලින් ඇඳුමක් ගන්න ඕනේ. එතකොට ඔයාලා ඉස්සෙල්ලම කරන්න ඕන ඔයාලගේ පපුව ප්‍රමාණය. ඒ කියන්නේ ඒක තමයි අපිට වැදගත්ම වෙන්නේ ඉස්සෙල්ලම පපුව ප්‍රමාණය. පපුව ප්‍රමාණය බලන්න ඔයාලගේ පපුවේ උසම තැන ඒ වටා ඇඟ පිටිපස්සෙන් අරගෙන ඒ වටා ගෙනල්ලා හිර වෙන්නේ නැති වෙන්න. ඒ කියන්නේ ගොඩාක්ම ඇඟට හිර වෙන්නේ නැති වෙන්න මෙන්න මේ වගේ දැන් අපේ පපුව ප්‍රමාණයක් ගත්තොත් මෙන්න මේ වගේ අරගෙන මෙන්න මෙහෙම තියලා මේ වගේ චූට් ප්‍රමාණයක් දෙක කමන්නේ ලොකෝට හිර වෙන්න තියන්න එපා. එහෙම නැත්නම් ඔයාලට අනිවාර්යෙන් ගවම මදි වෙනවා. මදි වෙන්නේ නැති වෙන්න අපිට චූටි වෙනසක් වුණොත් අපිට ඒකට පොඩියට හරි අපිට මෙහෙමක් හරි ගහන්න පුළුවන් මට්ටමට අපි චූට්ටක් ලොකුවට තමයි ඇඳුම ඉල්ලන්න ඕන. විශේෂයෙන් ඔන්ලයින් පේජ් නියා අපි ෂොප් එකකට යනවා නම් ෆිට ඔන් කරලා බලද්දී අපිට ඕක ඇඟේ ෂේප් එකටම ගන්න පුළුවන්. අනික අපි ඔන්ලයින් වලින් ඇඳුමක් ගනිද්දී යාළකින් අහන්න ඕන මේක සාමාන්‍යයෙන් ලූස්ද නැත්නම් ස්ලිම් ෆිට් ඇඟටම මේ ඇඟටම ඇඟේ ගන්නටම තියෙන එකක්ද එහෙම නැත්නම් ඇඟට සාමාන්‍ය නෝමල් විදියට තියෙන එකක්ද කියලා යාළගෙන් දැනගෙන ඔයාම පිළිදී ගන්න ඕන. එතකොට අපි මුලින්ම පපුමින්ම ගන්න වගේම උරහිස මින්මත් උරහිස කියන්නේ අපේ සාමාන්‍ය නෝමල් ඇඳුමක් ගත්තොත් ඇඳුමේ උරහිස දෙකවට හොඳම දේ තමයි ඔයාට ඇඟට හොඳම ෂේප් එක. කියන ඔයාට ඇඟට හරියන හොඳම ඇඳුමේ උරහිස දෙක. ඒ කියන්නේ මෙන්න මේ අත්මුතුවේ තියෙන එතනයි අනිත් අතේ මුදට ඒ ප්‍රමාණය ඔයාලා අරගෙන බලන්න දල වශයෙන් කීයද කියලා. එතකොට ඔයාලට ඕක සාමාන්‍යයෙන් 14 15 16 ඒ වගේ සයිස් ගණන් වලට එනවා. අන්න ඒක ඔයාලා ලියලා තියාගන්න. ඊළඟට පපුවට මින් මාර විදිහට ගන්න. ඊළඟට උරහිස ඉඳලා ඉන දක්වා උස කෙරෙකුවත් ගොඩක් වෙලාට ඉන කියන එක අපිට සමහර අයට තෝරගන්න අමාරුයි. ඒක තෝරගන්නවට ඔයාලා හිතන්න පුළුවන් සාමාන්‍යයෙන් ඉන කියන එක එන්නේ ඇඟේ ෂේප් වෙලා එනකොන්ගේ හීනෙම තැන. ඒ කියන්නේ මෙහෙම අපි ඇඟක් ගත්තොත් එහෙම ෂේප් වෙනවනේ. අන්න ඒ වගේ ෂේප් වෙනම තැන තමයි අපි ඉනමින්ම ගන්න යන්නේ එතනින්. එහෙම නැත්නම් අපි සාමාන්‍යයෙන් අපේ වැලමිට ගත්තොත් වැලමිට කෙලින් ගත්තත් ගොඩක් දුරට ඉනමින්ම හරියනවා. අපි මේ ඔන්ලයින් ගනිද්දී අපිට අර දල වශයෙන් ගන්න ඕනේ ටික මම මේ කියන්නේ. එහෙම ගන්න. මෙන්න මේ කන පහලින් හරියට මෙන්න මේ වගේ කන පහලින් මෙහෙම අරගෙන ඇඟේ සාමාන්‍යයෙන් මෙහෙම උස ස්ථානෙ මෙහෙම අරගෙන අන්න එහෙම අර ඇඟ හීනි වෙන තැනට ඒ හීනි වෙන උසට බලන්න ඔයාලගේ උස ප්‍රමාණය සාමාන්‍යයෙන් ඒකත් 14 15 16 ඒ වගේ ඔයාලට ලැබෙවි. පොඩි කෙනෙකුගේ නම් ඊට වැඩිය වෙනස් වෙනවා. ඒ කියන්නේ XS සයිස් වගේ වෙනකොට නම් ඒක වෙනස් වෙනවා. ඊට අඩු ප්‍රමාණ වලට අර විදියට ගොඩක් කලාවට එනවා. ඊළඟට ඉනවට කියන එක ඔයාලට ගන්න තියෙනෙත් එහෙමයි. ඇඟිලි කියන තැන. ඒ කියන්නේ හීන වෙන තැනට
හිනවට ප්‍රමාණය අරගෙන ඇඟට තද කරලා ගන්න නැතුව පොඩ්ඩක් බුරලට ගන්න. අරගෙන අන්න ඒ ප්‍රමාණය අන්න ඒ ප්‍රමාණය අරගෙන එයාලා දෙන සයිස් chart එකකින් ඒක චෙක් කරලා බලන්න හරිද කියලා. හරිනම් අන්න ඒකට අදාළව තියෙන මිම්ම, ඒ කියන්නේ small, medium, large, XL, 2XL ඉඳලා අපි 7XL වගේ දක්වාම තියෙනවනේ. අන්න ඒ වගේ ප්‍රමාණෙ Taman තෝරලා ඒ විදිහට මිනි චිප් ටික අරගෙන අන්නේ හොඳ දැනුවත් වීමකින් තමයි ඔයාලයි සයිස් chart එකෙන් ඕඩර් කරන්න ඕනේ. නැත්නම් ඔයාලා සමහර වෙලාවට ඒ අපේ වෙන ඔන්ලයින් පේජ් එකකින් කිව්වොත් අපි ඔක ආයෙ රිටර්න් ගන්නෙ නෑ. එහෙම කියලා කිව්වොත් මොකද එයාලගේ පැතුමත් එක්ක සාදාන්න වෙන අවස්ථා තියෙනවා. ඒක නිසා එහෙම කිව්වොත් එහෙම ඔයාලට ඒක ලොකු අපරාධයක් වෙනවා. ඒක නිසා එහෙම කරන්න අනවශ්‍ය උස ගතොත් අර මං වගේ කනට පහලින් මේ ටේප් එක තියලා එතන ඉඳලා ඔයාලට ගවුමට අවශ්‍ය උස 35ද 40ද 38ද ඒ වගේ එක එක ගණන් වලට Tamanට අවශ්‍ය උස තියෙනවානේ. දිගම ගවුම් නම් 50 52ක් තියෙනවා.